ලොවට දක්වන විශ්ව කීර්තියට පත්විය හැකි නායක පුංචි දරුවෙනි ඔබේ අවසරයි. ඒ වගේම අද දින මගේ ආරාධනයේ පිළිගැනීමෙන් පැමිණි සියලුම සම්භාවනීය අමුත්තනි ඔබේ අවසරයි. ඒ වගේම මේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ පුරදෙන ඇතුළු මණ්ඩලයේ සියලු දෙනාගේ අවසරයි. වාසනාවන්ත දරුවන්ගේ දෙමව්පියනි ඔබේ අවසරයි. මා මුලින්ම ඔබ පිළිගත යුතුමයි හදවතින්ම. අද වෙලස් ජාතික පාසල මම කලින් කිව්වා වගේ විශ්ව කීර්තියට පත් විවිධ බදුල්ල ශික්ෂණ මහානෝකලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ WM.KB විජේතුංග මැතිතුමා බොහොම ගෞරවයෙන් ආරාධනා කළා මේ ශිෂ්‍ය නායක වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා විදිහට මෙම සම්භාවනීය අවස්ථාවට සම්බන්ධ වෙන්න. එතුමා මේ වෙල්ලස්ස භූමියේ නිර්මාණය වෙල්ලස්ස විදු මාතාව හැදූ නිර්මාණයක් තමයි ආශිෂ්‍යය. ඒ නිසා බොහොම ගෞරවයෙන් ආරාධනා පත්‍ර රහිතව අභිමුඛයෙන් ගිහිල්ලා ආරාධනා නොකර දුරකථන ඇමතුමලද පමණින් මේ වාසනාවන්ත දරුවන්ට ඇති ලෙන්තියාව නිසාම ඒ වගේම අකුරු කළ පාසලට තියෙන ගෞරවයේ නිසාම එතුමා මේ පාසලට පැමිණි ඔබතුමා මම පිළිගන්නුනේ විද්‍යාලය වෙනුවෙන් හදවතින් සහ භක්ති ප්‍රේමයෙන්. ඒ වගේමයි ඕනෑම මොහොතක අපේ පරිපාලනයේ කලාපාධ්‍යාපන කාර්යාලය, කොට්ටාස අධ්‍යාපන කාර්යාලය, කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා එතුමාට මම කලින් කිව්වා වගේ ආරාධනා පත්‍ර රහිතව දුරකථන ඇමතුමේ කාර්යාලයේ විතරගෙන සර් අපේ ශිෂ්‍ය නායක විශේෂ උත්සවයේ එන්න කියලා ආරාධනා කළා. මම ගෞරවයෙන් පිළිගන්නවා. අපේ අවස්ථාවට සම්බන්ධ වුණා. ඔබම හදවතින් පිළිගන්නවා මේ වාසනාවන්ත දරුවෝ වෙනුවෙන්. මේලකට මගේ ජීවිතයේ 1989 රැකියාව පටන් ගන්න කාලේ ඉඳලම විවිධ පොලිස් ස්ථානයන් එක්ක අපි සම්බන්ධතා තියෙනවා. ගුරු කාලේ ඉඳලා විදුහල්පති කාලේ ඉඳලා අඛණ්ඩව ඒ පරිපාලනය පොලිස් ස්ථානාධිපති කියන තනතුරත් එක්ක අපි ගනුදෙනු කළා. මගේ හදවතේ ඉන්න අවශ්‍ය මහත්තුරු අංක 1 එතුමා දැන් මම හිතනවා අංක 2 අපි ඉස්සරහා ඉන්නවා. දුවේ පුතේ ඒ තමයි වර්තමාන OIC තුමා. එතුමා බොහොම ගෞරවයෙන් සහ සෙනෙහසින් පිළිගන්නවා මේ අවස්ථාවට. ඒ වගේම මගේ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති තුමන් නියෝජ්‍ය විදුහල්පති මේ අවස්ථාවේ නැහැ. සහකාල විදුහල්පති දෙපළ බොහොම ගෞරවයෙන් සහ සෙනෙහසින් පිළිගන්නවා. ඒ වගේමයි දුවේ පුතේ තව එක කාරණයක් තියෙනවා. විතරම වටිනාම කාරණය. මට වාසනාවකට හෝ අවාසනාවකට වෙලස් ජාතික පාසලේ විදුහල්පතිකම ලැබුණේ ඒ කවුරුත් නිසා නෙමෙයි මගේ බිරිඳ නිසා. මට වැදගත් ජාතික පාසලේ වැඩ බාර ගන්න ඇමතුම වෙනකොට ඇයි කියනවා ඔය වැදගත් යන්න එපා වැඩ දුන්නත් වෙලස්ට යන්න නැත්නම් යන්න එපා. මහා වීරවදාර ප්‍රකාශයක් මහජන බැංකුවේ ඉස්සරහා මම වෑන් එකේ ඉන්නකොට මට පණිවිඩය එනවා විදුහල්පතිතුමා වැදගත් වැඩ බාර ගන්න කියලා. නෝන කතා කරලා කියනවා වේකන්සි වෙලා තියෙන වෙලස් ජාතික පාසල ඔය වෙලස් ජාතික පාසල නොදුන්නා ඔයාලට විදුහල්පතිකම අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මේ වෙලාවේ විද්‍යා විෂය සම්බන්ධ ආයකාවක් විදිහට පෙරේදා වැඩ බාර අරගෙන
අද මම ඇයට ආරාධනා කරා මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න. ඇය පිළිගන්නවා බොහොම ගෞරවයෙන් මේ දරුවෝ වෙනුවෙන්. ඒ වගේම මේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ බල කරට අරගෙන වෙනදරන කණ්ඩායම තමයි නමින් කිව්වා අපේ නියෝජ්‍ය විද්‍යාපති මංජුල කුමාර. ඒ වගේම VGS ජයලාල් නිරුතික අපේ විද්‍යා ගුරුතුමා, නන්දනී මොනසිංහ අපේ ගුරුතුමිය, සසිකා සුගන්ධි ගුරුතුමිය, රසික අපේක්ෂේකර මහත්මයා සහ සරත් ප්‍රේමචන්ද්‍ර ගුරුතුමන් ඔබ බොහොම ගෞරවයෙන් මේ අවස්ථාවේ පිළිගන්නවා. බොහොම කතුවකින් ඊළඟට තමයි මට පිළිගන්න දෙයක් තියෙනවා. මේ බර අරට අරගෙන පුදුමාකාර විදිහට බෙහෙත් වෙච්ච මහන්සි වෙච්ච දෙමව්පියෝ ඉන්නවා. ඉතින් ඒ සමහර වට දුර්ගතලෙන් කතා කරනවා, විවිධ දේවල් බලනවා, කොයි හැටි වුණත් මේ දරුවන්ගේ වටිනාකම තේරුම් ගන්නගෙන අවිශ්වාසවන දරුවෝ බලන්න දෙමිනි ඒ උදව් උපකාර කරන දෙමව්පියනි ඔබත් බොහොම කඩලකින් පිළිගන්නවා. දැන් මගේ පිළිදෙන්නේ කතාව අවසానයි. වචනය කිව්වේ යුතුමයි. මේ දරුවන්ට යන්න පෙරට වෙනස ජාතික පාසලේ දුවේ හොඳ ලස්සන තැන. මෙහි ඉගෙන ගත්ත ඔබේ තමයි මම ඉස්සෙල්ලාම අවසර ගත්තේ. කෙනෙක් කියන්නේ මාර වැඩේනේ වෙනස් ප්‍රින්සිපල්ට පොට වැරදුනාද කියලා. අන්තිමට අවසර ගන්න කණ්ඩායමේ ඉස්සෙල්ලා අවසර ගත්තේ නෑ, මට ඒක පොට වැරදුනේ නෑ. මම මේ ශිෂ්‍ය නායකව මම දකින්නේ අනාගත ලෝකයේ විශ්ව කීර්තියට පත් වේ හැකි විවිධ තරතුරු ධර්මයෙන් අපිටත් වඩා ලොකු තැන්වල ඉන්න නායකයෝ කියන එක සාක්ෂිදත්සේ පැහැදිලි ඊළඟ වගේ මට විශ්වාසයි. ඒ නිසා තමයි මේ පුතේ මම ඔබේ අවසර ගත්තේ. මතක තියාගන්න කවදා හරි දවසක අපේ ප්‍රින්සිපල් අපේ ශිෂ්‍ය නායක වෙච්ච දවසේ අපේ තුමයි මුලින්ම අවසර ගත්තේ. එහෙනම් මම කවදා හරි වෙනස් විදිහට ගෞරවයක් එන දෙන දෙමව්පියන්ට ගෞරවය ගෙන දෙන මිහි පිටට වරක් නැති සුවසත් ජනතාවට සේවය කළ හැකි නියම නායකයෝ විදිහට කටයුතු කරයි කියලා මම විශ්වාස කරනවා. දුවේ පුතේ වෙනස් ජාතික පාසලේ 2500ක් ඉන්නවනේ කට්ටිය. මේ කට්ටියට ඔබට නායකත්වය දෙන්න මේ ලැබිච්ච අවස්ථාව පෙර පිටට හම්බ වෙච්ච එකක් නෙමෙයි. පිටු දෙවි නැත්නම් වල ඒක නෙවෙයි මම කියන්නේ. ඔබේ චලනයන් මත, ඔබේ දක්ෂතාව මත, ඔබේ සහතික මත, ඔබේ හැසිරීම මත තමයි මේක ඉන්ට්‍රෝ එකක් කරලා තෝරගත්තේ. අද සමහර අය ප්‍රධාන කලින්ද වලටපත් වේ. ප්‍රධාන ශිෂ්‍ය නායකයා, ප්‍රධාන ශිෂ්‍ය නායිකාව, උප ප්‍රධාන ශිෂ්‍ය නායකයෝ දෙපළක්, උප ප්‍රධාන ශිෂ්‍ය නායිකාවන් දෙපළක් වගේම ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉන්න හැම කෙනාම එක වගේම වටිනවා. හැම කෙනාම එක වගේම වටිනවා. දුවේ පුතේ මතක තියාගන්න. මේ ලස්සන තොරක් එවුවනේ කසුන්සල එකතු වෙලා දෙනෝපියෝ. කාටද ගෙම්බුවේ? මේ තොරණ කාටද? මේ ලස්සන වේදිකා කාටද? මේ එකක්වත් අපේ ගෞරවනීය ආරාධනීය මෙහි පැමිණි අපේ විජේතුංග විශේෂඥ වෛද්‍යතුමා සඳහා නෙමෙයි මේ. අපේ වෛශ්‍යමහත්යාට නෙමෙයි. අපේ කොට්ටාස අධ්‍යක්ෂතුමාටත් නෙමෙයි මේ ලස්සන කලේ හැඩකලේ වැඩකලේ බෑන්ඩ් එකකින් එක්කානේ කවුද? අනාගත නායකයෝ පේලියට එක්කන්වාගේ බෑන්ඩ් එකකින් ගෞරවයක් ඇතුවමයි. ඒක තමයි වෙල්ලස්ස භූමියේ තියෙන වෙනස. ලස්සන තරණක් ඉදි වෙලා තියෙනවා. ෆොටෝ එකක් ගහලා තියාගන්න ඔබේ චරිතය හරියට තියාගන්නවා නම් නැත්තම් ඒක වටිනාකමක් නැහැ. මේ භූමියේ තියෙන හැම දෙයක්ම ෆොටෝ ගහලා තියාගන්න ඔබේ වටිනාකම ඔබ තියාගන්නවා නම් දුවේ පුතේ ගිහිල්ලා බලන්න ඔබේ ලස්සන ඔබට පිළිගන්නේ නැහැ. හැබැයි මට පිළිගනවා. ඒ ලස්සන PVS බලා ගන්න ඕන නම් දර්පණයට ඉස්සරහට යන්න. කණ්ණාඩියක් ඉස්සරහට ගියත් අපිට පිළි ඩයි එකක් දාගත්ත ලස්සන කෝට් එකක් ඇඳපු මනසේ කොණ්ඩේ කපපු එහෙම නැත්නම් කොණ්ඩේ පීරගත්ත ලස්සන ගෑනු ළමයි ලස්සන පිරිමි ළමයි එයා උදාහරණ නායකයෙක්. ඒ නායක චරිතය බලලා තමන් දිහා බලලා ආඩම්බර වෙන ගමන් එකට වටිනාකම එකතු කරගන්න.
ඒක තමයි අපේ අරමුණ. මේ දරුවෝ හදනකොට ශිෂ්‍ය නායකයෝ කියලා පත් කරලා පුතේ ඔබට අපි උත්සාහ කරන්නේ නැණ දෙන්න නෙමෙයි. ඒක වැරදි. ඥාණය දෙන්න නෙමෙයි, හැබැයි ගුණ දෙන්න. ගුණේ ගන්න පුළුවන් එක ක්‍රමය තමයි ශිෂ්‍ය නායකයෙක් වෙනකොට. ඒ නිසා මේ කිව්වේ ගුණ දැන්න පිළිගෙන යුතු පුදුමය ඉතාලරු. ගුණේ ගන්න එක ක්‍රමය තමයි ශිෂ්‍ය නායක පදවිය. ඔබ මේ ගුණේ කොහොමද ගන්නෙ? ඔබ කොහොමද සමාජයට ගරු කරන්නේ? වැඩ හරියට කරන්නේ කොහොමද? අඩුම ගානේ කම්මැලිකම විසි කරලා ඒ අලුය ගසා දාලා නැගිටින්න පුළුවන් දරුවෙක් පිළි කරගත්තොත් දෙපොපීට ඔබ වසනාවන්තයි. ඔබේ දරුවා ඔබ හදාගන්නේ බැලනකොට වතුර ටිකක් කටට දාන්න නෙවෙයි. ඔබේ දරුවට කියන්නේ මම බැලනකොට කටට වතුර දාන්න නෙවෙයි ඔබ හැදුවේ පුතේ ඔබ හැදුවේ ලෝකයට ශක්තිය දෙන්න පණ දෙන්න. අම්මයි තාත්තයි දෙන්නගෙන් හැදිච්ච දරුවෙක් පුර සේවය කළ යුතුයි කියලා තමයි සමාජයේ කියවන තියෙන්නේ. තුන්දෙනෙක් නෙමෙයි මම කියන්නේ. එනිසා දුවේ පුතේ මම දීරෝදා වෙනස්සේ උදාන ගති පෙරතුම් පොඩි වෙනක ගත්ත. දක්ෂ දරුවෙක් විදියට අනාගත කාලයේ දකින්න එක තමයි අපිට තියෙන ඒකායන ප්‍රාර්ථනාව. මම හරි ආඩම්බරෙන් මේ වේදිකාවට ආවේ. ඇයි මම මෙහෙම කියන්නේ? මම ඊයේ ඇවිල්ලා මේ වේදිකාව එකක්වත් මම බැලුවේ නැහැ. වැඩ ඉන්න දැනුනේ නැහැ. මම මොනවත් බලන්නේ නැහැ. ඇයි මම එහෙම කරන්නේ නැත්තේ? මට ඕන කරන නිසා නෙවෙයි. මගේ කාර්ය මණ්ඩලයේ මට තියෙන විශ්වාසය නිසා. මම යෝධ පැනමක් තියෙන යෝධ ශක්තියක් තියෙන චේන් එකක් තියෙනවා වෙල්ලස්ස ජාතික පාසලේ. හැම පුරුකක්ම වටිනවා. මොනවද මේ පුරු? ඒවා නියෝජ්‍ය විද්‍යාල්පති වෙන්න පුළුවන්. මමත් ඒක කොටසක් සහකාර විද්‍යාල්පති වෙන්න පුළුවන්. අංශ ප්‍රදාන වෙන්න පුළුවන්. ගුරු මණ්ඩලය වෙන්න පුළුවන්. මේ අය ඔක්කොම කාලේ ඉඳලා වැඩ කරනවා බොහොම ලස්සනට. ඒ නිසා තමයි පහුගිය කාලේ පීඩා උත්සවයේ තාම ලස්සනට කරේ අභිමානවත් විදියට. මේ ශිෂ්‍ය නායක උත්සවය මට හැමදාම මොකක් වෙයිදෝ කියලා මට තමයි කුතුහලයේ තියෙන්නේ. ඇයි මම වෙලාවට එන කෙනා. අද පොල්තෙල් පහනේ හැඩේ මම දන්නේ මෙතනට ආවට පස්සේ. වෙනද තිබ්බ පොල්තෙල් පහනේ හැඩේ වෙනස් වෙලා යමක් වෙනස් කරනවා කියන්නේ පුතේ සංවර්ධනයේ කියන්නේ නේද? ගතාණු ගතිකත්වයේ බැහැර වෙලා වෙනස් විදිහට හිතන්න පුළුවන් නම් ලෝකේ ජයග්‍රහණය කරන එක තරම් අපහසු නෑ. මම මේ වාසනාවන්ත නායකයෙක් කියන්නේ කවදා හරි දවසක ඔබ හිතේ ඇඳගන්න විශ්ව කීර්තියට පත්වන ශ්‍රේෂ්ඨ පුරුෂයෙක් මම වෙනවා. ඒ වගේම මේ ශ්‍රී ලංකාව කියන ධර්මයේ තලයේ තුල මම ඉන්නේ වැටෙන ලස්සන පුරවැසියෙක් බවට පත් වෙනවා කියන එක තියාගෙන අද වැඩ කරමු, හෙටත් වැඩ කරමු, අනිද්දාත් වැඩ කරනකොට අපේ වටිනාකම වැඩි වෙයි. පුයේ පොතලේට කරන්න බැරි වැඩ මූණ ලස්සන කරන්න පුයේ කෑවට ලස්සන වෙන්නේ නැහැ පුතේ. එළකනි චේන් එකෙන් ඔබේ පෙළ ලස්සන වෙන්නේ නැහැ. අතේ බඳපු බේස්ලෙට් එකෙන් ඔබ හැඩ වෙන්නේ නැහැ. එහෙනම් ඔබට හැඩ වෙන්න තියෙන්නේ ගුණධර්ම පුරව ගන්න, වැඩකාරයෙක් වෙන්න, ඒකට අධ්‍යාපනය හොඳට තියාගන්න, ගුණේම නැණේ පිරිපොන් බලසම්පන්න පුජ්‍යයේ වෙනස්ස විදුපිනේ එළියට යන දැකීම අපි සියලුම දෙනාගේ ඒකායන ප්‍රාර්ථනාවයි. එය පළමුවන් දෙවනුවන් ඉස්ස වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මේ ලස්සන උත්සවයේ මගේ ගුරු මණ්ඩලය සහ දෙමව්පියන් දරුවන් ඒකල සේවය අගින්මින් මම නවතිනවා. ඔබට ජය.